හොඳයි අපිට දැන් ඉගෙන ගන්න තියෙන්නේ රසායනික සූත්‍ර කියන ඒකකය ගැන. එතකොට රසායනික සූත්‍ර කිව්වම අපිට ජලයේ රසායනික සූත්‍රය වෙන H2O, ඒ වගේම ග්ලූකෝස්ගේ රසායනික සූත්‍රය වෙන මේක, ඒ වගේම ලුණු අපේ දිනදා ජීවිතයේදී ආහාර පිසින්න පාවිච්චි කරන ලුණු වල රසායනික සූත්‍රය වෙන මෙන්න මේක. මේ වගේ රසායනික සූත්‍ර භාවිතා කරන්න සිද්ධ වෙනවා විද්‍යාව ඉගෙන ගන්නකොට. එතකොට මේ රසායනික සූත්‍ර කොහොමද ගොඩනගන්නේ කියන මාතෘකාව ගැන තමයි දැන් මේකෙන් අපි කතා කරන්නේ. ඒකට අපි රසායනික සූත්‍ර ඉගෙන ගන්න කලින් අපි තව පොඩි කොටසක් ඉගෙන ගන්නවා. ඒ තමයි සංයුජතාවය කියන්නේ. මොකද්ද මේ සංයුජතාවය කියලා කියන්නේ? සංයුජතාවය කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවකට තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක සංයෝජනය වෙන්න තියෙන හැකියාව. ඒක අපි සාමාන්‍යයෙන් මනින්නේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව. මොකක් හරි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් කී දෙනෙක් එක්ක සංයෝජනය වෙනවද කියන කාරණාව තමයි සංයුජතාවය කියලා කියන්නේ. તો සංයුජතාවය ගැන ඉදිරියට කතා කරන්න කලින් මම පොඩ්ඩක් ආවර්තිතාව ගොඩ ගත්තා. මොකද මේක ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මේ පොල් පහළවම මේ ආවර්තිතාව ගොමක් තමයි ගොන්න. ආවර්තිතාව වලින් අපිට සෑහෙන ලොකු දේවල් මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. හරිද? අපි ආවර්තන කියලා කරමු. මේ වගේම කාණ්ඩ ටික එතකොට අපි උදාහරණයක් විදිහට මෙතනදී සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවයි ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය පරමාණුවයි පාවිච්චි කරලා මේ සංයුජතාවය කියන එක ගැන තව ටිකක් ඉගෙන ගන්න. හරිද? එතකොට සංයුජතාවය කියලා තවත් හඳුන්වන්න පුළුවන්. සංයුජතාවය කියලා කියන්නේ මේ ආවර්තිතාවගුවේ තියෙන ඕනෑම මූලද්‍රව්‍ය දෙකක් හරි කීපයක් හරි සංයෝජනය වෙනකොට එයා එක්කෝ පිට කරන, එහෙම නැත්නම් ලබා ගන්න, එහෙමත් නැත්නම් හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන ගණන තමයි මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණුවක සංයුජතාවය කියලා තවත් පැහැදිලි කරලා කියනවා නම් කියන්නේ. හරිද? ඒතර අපි සෝඩියම් පරමාණුවක සෝඩියම් පරමාණුවේ විව්වේ මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. න්‍යෂ්ටිය පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම. හරි. එතකොට සෝඩියම්ගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන යුගයක් තියෙනවා. ඒ වගේම දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඊට ක්ලෝරීන් පරමාණුව ගැන සලකනකොට ක්ලෝරීන් පරමාණුවේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, අවසාන ශක්ති මට්ටමේ යාගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 7ක්. එතකොට සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය පරමාණුවක් නිදහසේ තනියෙන් ඉන්න අවස්ථාවක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම ඉන්න කට්ටිය ඉන්නේ මෙන්න මේ 8 වෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය ටික විතරයි. ඒගොල්ලන්ට අපි කියනවා උච්ච වායු, එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු කියලා. උච්ච වායු එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු කියලා. සාමාන්‍යයෙන් මේ ඉන්න සාමාන්‍යයෙන් අපි එදිනෙදා ගන්න මූලද්‍රව්‍ය පරමාණු තනියෙන් ඉන්න අවස්ථා, නිදහස් මූලද්‍රව්‍ය විදිහට ඉන්න අවස්ථා අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම හම්බ වෙන්නේ මේ 8 වෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය කිහිපයක් විතරයි. හරිද? එතකොට ඒවට උච්ච වායු කියන්නේ නැත්නම් නිෂ්ක්‍රීය වායු කියලා කියන්න හේතුව තමයි ඒක. මොකද ඒගොල්ලෝ වෙන අයත් එක්ක සංයෝජනය වෙලා වෙන සංයෝග හදන්නේ නැහැ.
හැබැයි මේ සෝඩියම්, ක්ලෝරීන් ඇතුළු අනෙක් මූලද්‍රව්‍ය තව කට්ටියත් එක්ක සංයෝජන වෙලා එක්ක අයනික බන්ධන නැත්තම් ලෝහක බන්ධන එහෙම නැත්තම් සාසංයුජ බන්ධන හදාගෙන තව කට්ටියක් එක්ක තමයි ඉන්නේ. එක්කෝ ඒගොල්ලන්ගේම තවත් මූලද්‍රව්‍යත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒත් සෝඩියම් පරමාණුව ගත්තොත් එහෙම. සෝඩියම් පරමාණුව කැමති හැමතිස්සෙම සෝඩියම් පරමාණු තුළ අනිත් හැමෝම කැමති හැමතිස්සෙම මේ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වගේ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හදාගන්න. අපි හීලියම් ගත්තොත් එහෙනම් හීලියම්ගේ තියෙන්නේ 2.8 කියන ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊට පස්සේ හීලියම්ගේ තියෙන්නේ 2ක් ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. ඒතකොට එයාගේ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා නියෝන්ගේ 2.8යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි සම්පූර්ණයෙන්ම පිළිලා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි ඒකත් සම්පූර්ණයෙන්ම පිළිලා. ඊට පස්සේ ආගන්ගෙන් 2යි 8යි කියලා තවත් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා. එතකොට මේගොල්ලෝ කැමති එහෙම වෙන්න. එතකොට මේ බලන්න සෝඩියම් පරමාණුව ගත්තොත් එයාගේ පළවෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිළිලා තියෙන්නේ. එයාට තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකම එයා තියාගෙන ඉන්නේ. ඒ වගේම දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ම තියාගෙන ඉන්නේ. හැබැයි තුන්වෙනි ශක්ති මට්ටමට යනකොට එක ඉලෙක්ට්‍රෝනයක් නිසා එයාගේ තියෙන්න තිබිච්ච ස්ථායී වින්‍යාසය නැතිලා තියෙනවා. හරිද? එතකොට සෝඩියම් කැමති මේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කරලා මේ වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝනය අයින් කරලා ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්න. හැබැයි ඒක අයින් කරනවා කියලා එම කුණු ගොඩට විසික් කරන්න බෑ. ඒක කාටද දෙන්න ඕන. හැබැයි මෙන්න මේ ක්ලෝරීන් පරමාණු කැමති තව එකක් ගන්න. මොකද හේතුව එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකම පිළිලා තියෙන. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිළිලා තියෙන්නේ. හැබැයි තුන්වෙනි ශක්ති මට්ටම නැත්නම් අවසාන ශක්ති මට්ටමේ 8ක් වෙන්න ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝනයක් මදි. ඒක නිසා මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය මෙයාට දෙන්න පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මෙතනින් අයින් කරාට පස්සේ සෝඩියම්ට හම්බ වෙනවා ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. ඒ වගේ මේ ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන් ගත්තට පස්සේ ක්ලෝරීන්ට හම්බ වෙනවා ඒ තවත් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝනය පිට කරලා තියෙන්නේ මෙයා ඉලෙක්ට්‍රෝනය අරගෙන තියෙනවා. එතකොට මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිට කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට අපි කියනවා සංයුතතාවය කියලා. එතකොට අපි තව දෙයක් කියනවා මෙන්න මේ අවසාන ශක්ති මට්ටමට සංයුතතා කවචය කියලා. මොකද හේතුව මෙයාගේ මේ ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සංයුතතාවයට බොහෝ වෙලාවට සමානයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු පළවෙනි කාණ්ඩයේ ඉන්න ඉලෙක්ට්‍රෝන. පළවෙනි කාණ්ඩයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ඔයගොල්ලෝ දන්නවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් විතරයි ඉන්නේ. ඒක නිසා අපිට එයාගේ සංයුතතාවය එකයි කියලා ගන්න පුළුවන්. අපි හයිඩ්‍රජන් පොඩ්ඩක් අමතක කරමු. ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ 2.1 කියලා. එතකොට මෙන්න මේ තනි ඉලෙක්ට්‍රෝනය නිසා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගෙන එයාට හීලියම් වගේ ස්ථායී වින්‍යාසයක් ලබා ගන්න තිබිච්ච හැකියාව නැති වෙලා තියෙනවා. ඒක නිසා පළවෙනි කාණ්ඩේ ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒතර සෝඩියම් ගැන අපි බැලුවා. සෝඩියමුත් එහෙමයි. එතකොට මේගොල්ලන්ට පළවෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන වලට පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරලා ඒගොල්ලන්ගේ ස්ථායී වින්‍යාසය ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලන්ගේ සංයුතතාවය එකක් වෙනවා. ඊළඟ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලදී ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි මැග්නීසියම් බලමු. මැග්නීසියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 2යි. ඒතකොට මෙන්න මේ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පහු කරගෙන ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩිපුර තියෙනවා. ඒතර මේ දෙක අයින් කරා නම් එයාට පුළුවන් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්න. ඒක නිසා එයාගේ සංයුතතාවය අපි 2යි කියලා ගණන් ගන්නවා. ඒ වගේම අපිට මේ ආවර්තිතාවකයේ කාණ්ඩ අංකය අනුව සංයුතතාවය සලකන්න පුළුවන්. තුන්වෙනි කාණ්ඩයේ ඉන්න අයගේ සංයුතතාවය 3යි. හතරවෙනි කාණ්ඩයේ ඉන්න අයගේ සංයුතතාවය 4යි.
හැබැයි පස්වෙනි කාණ්ඩයට එනකොට පුංචි වෙනසක් වෙනවා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. අපි උදාහරණයක් විදිහට නයිට්‍රජන් පරමාණුව සලකමු. නයිට්‍රජන්ගේ ව්‍යුහය අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ටික පිරලා තියෙන පළවෙනි ශක්ති මට්ටමේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එතකොට මෙයාට ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා නම් ඉලෙක්ට්‍රෝන 5ක් අයින් කරන්න ඕනේ. හැබැයි ඉලෙක්ට්‍රෝන පිටින් ගන්නවා නම් එයාට ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තා නම් හොඳටම ඇති ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හදාගන්න. ඒක නිසා මෙයා ලොකු නැඹුරුතාවයක් දක්වනවා ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න පිට කරනවාට වඩා. එතකොට අපිට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුතාවය 3යි කියලා සලකන්න පුළුවන්. ඒ වගේම හත්වෙනි කාණ්ඩයට එද්දී ඒගොල්ලන්ගේ සංයුතාවය 2යි. හත්වෙනි කාණ්ඩයේ සංයුතාවය 1යි. එතකොට අපි අටවෙනි කාණ්ඩයේ සාමාන්‍ය සංයුතාවය සලකන්නේ නැහැ. මොකද හේතුව ඒක බිඳුවයි. මොකද මේගොල්ලෝ තවත් බන්ධන හදන්නේ නැති නිසා. වෙන අයත් එක්ක සංයෝජනය වෙන්නේ නැති නිසා. එතකොට අපිට ආවර්තිතාවගුව කටපාඩම් නම් ආවර්තිතාවගුව ඇඳගෙන හැම අපි දන්න ඔක්කොම මූලද්‍රව්‍ය 20ෙම සංයුතිතාවයන් ගණනය කරගන්න පුළුවන්. හරි අපි දැන් සංයුතිතාවය කියන්නේ මොකක්ද කියලා සහ සංයුතිතාවය ගණනය කරන විදිය සරලව ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ අපේ පාඩමේ මාතෘකාව රසායනික සූත්‍ර කොහොමද මේ ඉගෙනගත්ත සංයුතිතාවයන් එක්ක ලියාගන්නේ කියලා. හරිද? එතකොට අපි පළවෙනි උදාහරණය බලමු. ඊටාම සරල උදාහරණයක්. අපි එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් වල අඩංගු වෙන මූලද්‍රව්‍ය දෙක තමයි එකක් සෝඩියම් අනිත් එක ක්ලෝරින්. දැන් අපි ඉගෙනගත්ත සංයුතිතාවය කොහොමද මේකට ඇප්ලයි කරන්නේ කියලා බලමු. බලන්න සෝඩියම් කියන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යය. එහෙනම් එයාගේ සංයුතිතාවය කීයද? 1යි. ක්ලෝරින් කියන්නේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යය. එහෙනම් එයාගේ සංයුතිතාවය කීයද? ඒත් 1යි. අපි මුලින්ම රසායනික සූත්‍රයට අදාළ එහෙම නැත්නම් රසායනික සංයෝගයට අදාළ මූලද්‍රව්‍ය දෙකේ සංකේත ලියා ගන්නවා. ඊට පස්සේ ඒ දෙන්නගේ සංයුතිතා ඊට පල්ලෙහෙන් ලියා ගන්නවා. ඊට පස්සේ අපි අදාළ මූලද්‍රව්‍යයේ දකුණු පැත්තේ මේක මේ විදිහට ලියාගෙන දකුණු පැත්තේ පල්ලෙහෙන් මේගොල්ලන්ගේ සංයුතිතා මාරු කරලා ලියනවා. මෙයාගෙත් 1යි මෙයාගෙත් 1යි. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ දෙන්නගේම සංයුතිතාවය එකමනේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ 1 කියන ඉලක්කම ලියන්නේ නැහැ. හේතුව දැන් අපි බීජීය ප්‍රකාශනයක් ගත්තොත් එහෙම අපි 1x කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ x කියලා. ඒ වගේ මේගොල්ලන්ගෙත් මේ 1 කියන ඉලක්කම ලියන්න ඕනේ නැහැ. අපි ඒක අයින් කරලා ඒ රසායනික සූත්‍රය නිවැරදිව ලියන්නේ මෙන්න මෙහෙම. සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ අපි තව උදාහරණයක් ගමු. ජලය. ජල අණුවක් හැදෙන්න උපකාරී වෙන්නේ හයිඩ්‍රජන් පරමාණු සහ ඔක්සිජන් පරමාණු. එතකොට හයිඩ්‍රජන් කියලා කියන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එයාගේ සංයුතිතාවය 1යි. ඔක්සිජන් කියලා කියන්නේ 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එයාගේ සංයුතිතාවය 2යි. හරි. ඊට පස්සේ අපි මේ මූලද්‍රව්‍ය දෙකේ සංකේත ලියාගෙන හයිඩ්‍රජන්ගේ සංයුතිතාවය ඔක්සිජන්ට දෙනවා. ඔක්සිජන්ගේ සංයුතිතාවය හයිඩ්‍රජන්ට දෙනවා. එතකොට
හයිඩ්‍රජන්ගේ සංයුතිතාවය 1යි. එහෙනම් මේ දකුණු පැත්තේ පල්ලෙහි 1 ලියනවා. ඔක්සිජන්ගේ සංයුතිතාවය 2යි. එහෙනම් හයිඩ්‍රජන්ට දකුණු පැත්තේ පල්ලෙහින් 2 ලියනවා. මම කලින් කිව්වා වගේ 1 කියන ඉලක්කම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට අපිට රසායනික සූත්‍රය ලියන්න පුළුවන්. මේකෙන් කියන්නේ ජල අණුවකට සහභාගී වෙලා තියෙන්නේ එක ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක් කියන එක. ඊට පස්සේ අපි තව උදාහරණයක් ගමු. අපි බලමු ඇමෝනියා. ඇමෝනියා වල ඇමෝනියා අණුවක් හදන්න සාමාන්‍යයෙන් දායක වෙලා තියෙන්නේ නයිට්‍රජන් පරමාණුව සහ හයිඩ්‍රජන් පරමාණු. එතකොට නයිට්‍රජන් කියලා කියන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එහෙනම් එයාගේ සංයුතිතාවය 3යි. හයිඩ්‍රජන් කියලා කියන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එයාගේ සංයුතිතාවය 1යි. එහෙනම් ඇමෝනියා වල සූත්‍රය කියන්නේ මෙන්න මෙහෙමයි. සංකේත දෙක ලියාගෙන මෙයාගේ සංයුතිතාවය මෙයාට දීලා මෙයාගේ සංයුතිතාවය මෙයාට දෙනවා. එතකොට හයිඩ්‍රජන් වල සංයුතිතාවය 1යි. ඒකෙන් දකුණු පැත්තෙන් 1 ලියනවා. නයිට්‍රජන් වල සංයුතිතාවය 3යි. එහෙනම් හයිඩ්‍රජන්ගේ දකුණු පැත්තේ පල්ලෙහායින් 3 ලියනවා. ආපහු මේ 1 කියන ඉලක්කම අයින් කරලා අපි රසායනික සූත්‍රය නිවැරදිව ලියලා පෙන්නනවා. ඊට පස්සේ අපි බලමු දැන් මේ තියෙන්නේ තනි මූලද්‍රව්‍ය පරමාණු වල රසායනික සූත්‍ර ලියන එකනේ. මීට අමතරව තියෙනවා අයන ඛණ්ඩක. හරි. එතකොට අයන ඛණ්ඩකයක් හැදිලා තියෙන්නේ සාමාන්‍ය මූලද්‍රව්‍ය පරමාණු කිහිපයක් එකතු වෙලා. ඒ විදිහට නිර්මාණය වෙච්ච එක අයන ඛණ්ඩකයක් තමයි පර්මැංගනේට් කියන්නේ. එතකොට මේවට අපි කියනවා බහුපරමාණුක අයන කියලා කියනවා. පර්මැංගනේට් කියන අයනය මෙන්න මේ විදිහයි. MnO4-. හරිද? ඊට පස්සේ කාබනේට් අයනය. කාබනේට් අයනය මෙන්න මේ වගේ අයනයක්. එතකොට මෙන්න මේ අයන ඛණ්ඩකේ නැත්තම් බහුපරමාණුක අයන මූලද්‍රව්‍ය පරමාණුත් එක්ක සංයෝජනය වෙලා තවත් සංයෝග හදනවා. එතකොට ඒවයි රසායනික සූත්‍ර ලියන්නත් සාමාන්‍ය පෙළ විභාගයට නිතර අහන ප්‍රශ්න විදිහට එනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ලියමු පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් වලට කියන අයන් සංයෝගයට දායක වෙන එක පරමාණුවක් තමයි පොටෑසියම් කියලා කියන්නේ. අනිත් බහුපරමාණුක අයනය වෙන්නේ පර්මැංගනේට් අයනය. හරිද? එතකොට පොටෑසියම් පර්මැංගනේට් අපි මේක කිව්වේ නෑනේ පර්මැංගනේට් අයනයේ සංයුතිතාවය කොච්චරද කියලා. මෙයාගේ සංයුතිතාවය 1යි. ඒ වගේම කාබනේට් අයනයේ සංයුතිතාවය 2යි. එතකොට පොටෑසියම් අයනයේ පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණුවේ සංයුතිතාවය එයා පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එයාගේ සංයුතිතාවය 1යි. පර්මැංගනේට් වල සංයුතිතාවයත් 1යි. එහෙනම් අපි එයාගේ රසායනික සූත්‍රය ලියන්නේ KMnO4. එතකොට මේ සංයුතිතාව දෙක මාරු කරන්න ඕනනේ. හැබැයි මේ දෙන්නම සංයුතිතාවය 1යි. ඒතර පොටෑසියම්ට 1යි. මේ සම්පූර්ණ පර්මැංගනේට් අයනයට එකක සංයුතිතාවයක් හම්බ වෙනවා මේ පොටෑසියම් ගාව තිබිච්ච. ඊට පස්සේ මෙන්න මේ එකේ ඉලක්කම අයින් කරලා අපිට නිවැරදිව පොටෑසියම් පර්මැංගනේට්ගේ රසායනික සූත්‍රය ලියන්න පුළුවන්.
එතකොට ඒ වගේ තවත් උදාහරණයක් විදිහට අපි සැලකමු සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. ඒකට දායක වෙලා ඉන්නවා සෝඩියම් පරමාණුව සහ කාබනේට් අයනය. ඒතර සෝඩියම් කියන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එයාගේ සංයුතිතාවය 1යි. ඒ වගේම කාබනේට් කියලා කියන්නේ කාබනේට් අයනයේ සංයුතිතාවය 2යි. එතකොට සෝඩියම් කාබනේට් ලියනකොට සෝඩියම් කාබනේට් ලියලා කාබනේට් අයනයට දෙනවා සෝඩියම්ගේ සංයුතිතාවය. සෝඩියම්ට දෙනවා කාබනේට් අයනයේ සංයුතිතාවය. එතකොට මෙයාගේ රසායනික සූත්‍රය වෙන්නේ සෝඩියම් කාබනේට් මෙන්න මේක. ඔන්න ඔය ආකාරයට තමයි අපිට මූලද්‍රව්‍ය පරමාණු සහ අයන කණ්ඩක පාවිච්චි කරලා රසායනික සූත්‍ර නිවැරදිව ගොඩනගන්න.